හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයිබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ. අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද අපි මේ ලෑස්ති වෙන්නේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට එන ගොඩක් වැදගත් වගේම හරිම ලස්සන ගැටලුවක් ගැන කතා කරන්න. මේ වගේ දිශා ගැටලු දැක්කම සමහර වෙලාවට ඔයාලට පොඩි බයක් එහෙම දැනෙනව නේද? හැබැයි අද අපි බලමු මේවා ඇත්තටම කොච්චර ලේසිද කියලා. ඉතින් මේ වගේ අපූර්ව දිශා ගැටලුවක් දැක්කම කිසිම කලබලයක් නැතුව හරිම ලේසියෙන් ඒක විසඳගන්නේ කොහොමද කියලා අද අපි හොයාගමු. මේක හරියට නිකන් පොඩි රහස් පරීක්ෂක වැඩක් වගේ. මාත් එක්ක මේ ගැන හොඳට කල්පනා කරලා බලන්න. දැන් ලෑස්ති නේද? හරි, අපි එනම් වැඩේට බහිමු. මෙන්න මේ ගැටලුව දිහා හොඳට අවධානය දෙන්නකෝ. මෙතන තියෙනවා මිදුලක ඇඳපු සමචතුරස්‍රයක්. ඒකේ මුළු හතරේ P Q R සහ S කියලා අකුරු හතරක් දාලා තිනවා. ඒ වගේම දකුණු පැත්තෙන් ඉහළට යන ඊතලයක් තියෙනව දැක්කා නේද? ඒකේ උතුරු කියලාත් ලියලා තිනවා. අන්න ඒ විස්තර ටික තමයි අපි අද ප්‍රයෝජනෙට ගන්නෙ. මේ වගේ ලොකු ගැටලුවක් අපි එකපාරටම ඔලුවට දාගන්න යන්නේ නැහැ. අපි මේක පුංචි හරිම ලේසි පියවර තුනකට කඩාගමු. ඒක තමයි අපේ සැලසුම. පළවෙනි පියවර තමයි අපි උතුරු දිශාව හරියටම හොයාගන්න එක. දෙවෙනි පියවරෙන් අපි බලනවා උඩ ඉන්න ළමයි හැරිලා ඉන්නේ කොයි පැත්තටද කියලා. තුන්වෙනි පියවරෙන් යට ඉන්න ළමයි ගැනත් බලනවා. ඕ විදිහට පියවරෙන් පියවර ගියාම උත්තරේ හොයන එක මහ කජ්ජක්ද නේද? එහෙනම් මුලින්ම අනිත් හැමදේම තප්පරයකට අමතක කරලා දාන්නකෝ. අමතක කරලා මේ දකුණු පැත්තේ තියෙන ඊතලයේ දිහා විතරක් හොඳට බලන්න. ඒකේ බොහොම පැහැදිලිව උතුර කියලා ලියලා ඉහළට ඊතලයක් ඇඳලා තියෙනව නේද? මෙන්න මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම නීතියක් තියෙනවා. මේ රූපයේ හැටියට උතුර තියෙන්නේ ඉහළට. ඉතින් උතුර ඉහළට නම් ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දකුණු දිශාව තියෙන්න ඕනේ කොහෙටද? ඔව්, දකුණු තියෙන්නේ කෙලින්ම පහළට. මේක හොඳටම මතක තියාගන්න ඕනේ දෙයක්. දැන් අපි අපේ දෙවෙනි පියවරට යමු. ගැටලුවේ අපිට දෙන පළවෙනි හෝඩුවාව තමයි P සහ Q තැන්වල ඉන්න ළමයි දෙන්න දකුණු දිගාවට මුහුණලා සිටිති කියන එක. චුට්ටක් හිතින් මාවා ගන්නකෝ ඔයාලා අර සමචතුරස්‍රයේ උඩ තියෙන P සහ Q කියන තැන් දෙකේ හිටගෙන ඉන්නවා කියලා. මෙතන තියෙන තීරණාත්මකම කරුණ තමයි අර අපි කලින් හොයාගත්තා වගේ දකුණ කියන්නේ පහළ පැත්ත. ඉතින් මේ P සහ Q වල ඉන්න ළමයි දෙන්න දකුණට මුහුණලා ඉන්නවනම් එයාලා ඇත්තටම බලන් ඉන්නේ කොහෙටද? එයාලා බලන් ඉන්නේ කෙලින්ම පහළට. ඒ කියන්නේ සමචතුරස්‍රයේ යටපැත්තට. හරි. දැන් තුන්වෙනි පියවර. යට තියෙන කොන් දෙක ඒ කියන්නේ R සහ S වල ඉන්න ළමයි දෙන්න දිහා බලමු. ගැටලුවේ බොහොම පැහැදිලිව කියනවා R සහ S වල ඉන්න ළමයි උතුරු දිගාවට මුහුණලා සිටිති කියලා. මතකයි නේද? මුලින්ම අපි කතා කළා උතුර තියෙන්නේ කොහෙද කියලා. ඔව්, ඊතලෙන් පෙන්නුවේ උතුර තියෙන්නේ ඉහළට කියලානේ. ඒ කියන්නේ R සහ S තැන්වල ඉන්න ළමයි දෙන්න උතුරට හැරිලා ඉන්නවා කියන්නේ එයාලා බලන් ඉන්නේ කෙලින්ම ඉහළට. ඒ කියන්නේ සමචතුරස්‍රයේ උඩ පැත්තට. දැන් අපි ඊළඟ පියවරට ගිහින් බලමු මේ කරුණු කොහොමද එකට එකතු වෙන්නේ කියලා. දැන් අපිට ගැටලුවේ අහන ප්‍රධාන ප්‍රශ්නට උත්තරේ හොයන්න පුරුවන්. මේ ළමයි හතර දෙනාගෙන් මුහුණට මුහුණ බලාගෙන ඉන්න යුගලේ කවුද? ටිකක් වෙලා මේ ගැන කල්පනා කරලා බලමුද? අපි සමචතුරස්‍රයේ වම් පැත්ත දිහා විතරක් බලමුකෝ. P ඉන්නේ උඩ. අපි හොයාගත්තා එයා බලන්නේ පහළට කියලා. ඒ කියන්නේ කෙලින්ම R ඉන්න පැත්තට. R ඉන්නේ පහළ. එයා බලන්නේ ඉහළට. ඒ කියන්නේ කෙලින්ම P ඉන්න පැත්තට. බලන්නකෝ මේ දෙන්න කෙලින්ම එකිනෙකා දිහා නේද බලාගෙන ඉන්නේ. දකුණු පැත්තෙත් වෙන්නේ හරියටම මේ දේම තමයි. උඩ ඉන්න Q පහළ ඉන්න S දිහා බලනවා, යට ඉන්න S ඉහළ තියෙන Q දිහා බලනවා. ඒ කියන්නේ මේ දෙකොල්ලම මුහුණට මූර තමයි බලාගෙන ඉන්නේ. දැන් අපි අපේ උත්තරේ තහවුරු කරගන්න විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන පිළිතුරු මොනවද කියලා බලමු. අපිට විකල්ප තුනක් දීලා තියෙනවා. පළවෙනි එක P සහ Q, දෙවෙනි එක P සහ R, තුන්වෙනි එක Q සහ R. දැන් අපි හිතලා බලමු අපි ගොඩනගපු ඒ ලස්සන තර්කයට අනුව මුහුණට මුහුණ බලාගෙන ඉන්න යුගලයක් මේ දීලා තියෙන පිළිතුරු තුන අතර හැංගිලා තියෙනවද? අපි මනසින් ඇදගත්ත ඒ ඊතල වලට ගැළපෙන උත්තරේ මොකක් වෙන්නේ නැත්ද? අන්න හරි. නිවැරදි පිළිතුර තමයි අංක 2. මොකද අපි බොහොම පැහැදිලිව පියවරෙන් පියවර ඔප්පු කළා P සහ R කියන දෙන්න එකිනෙකා දිහා බලාගෙන ඉන්නේ කියලා. P සහ Q වෙන්න බැහැනේ. මොකද යාළ දෙන්නම බලන් ඉන්නේ එකම පැත්තකට. ඒ කියන්නේ පහළට. ඉතින් අපේ උත්තරේ අංක 2. මේකෙන් අපූර්වට පැහැදිලි වෙනම දුවේ පුතේ මේ වගේ ලොකු දිශා ගැටලුවක් දැක්කම බය වෙන්නේ නැතුව හිතින් හරි නැත්නම් පැන්සලෙන් හරි පොඩි ඊතල ටිකක් ඇඳගත්තම කොච්චර ලේසියෙන් හරියටම උත්තරයට යන්න පුළුවන්ද කියන එක.
අපි මුලින්ම ප්‍රශ්නේ පොඩි කෑලි වලට කැඩුවා. ඊට පස්සේ ලේසියෙම උත්තරේ ගත්තා. ඉතින් මේ වගේ පියවරෙන් පියවර යන ඊතල ක්‍රමය පාවිච්චි කරලා ශිෂ්‍යත්ව විභාගයේ එන ඕනෑම අමාරු දිශා ගැටලුවක් හරිම ආසාවෙන් විසඳන්න ඔයාලට දැන් පුරුවන්. දිශා 4ම ගැන හිතලා මේ වගේ තව මොන ගැටලුද අපිට මේ ක්‍රමෙන් තත්පර ගානකින් විසඳන්න පුරුවන් කියලා තනියම කල්පනා කරලා බලන්නකෝ. ඒක ඔයාලට ලොකු අභ්‍යාසයක් වේවි. අදත් අපි සමුගන්නවා තවත් මේ වගේම අපූර්ව පාඩමකින් අපි ආයෙත් හමු යමු. සතුටින් ආසාවෙන් ඉගෙන ගන්න. ජය වේවා. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.